ආයුබෝවන් අපි අද චොක්ලට් පුඩින් එකක් හදනවා. ගෙදරම තියෙන අඹරවල ලේසියෙන්ම හදාගන්න පුළුවන්. මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 100ක්. කප් වලින් නම් භාගයක් වගේ තිබුණා. ඊළඟට මේ සීනි ග්‍රෑම් 100ටම තව මම එකතු කරා කෝන් ෆ්ලවර් ග්‍රෑම් 35ක් කප් කාලක් වගේ තිබුණා. ඊළඟට කොකෝ පවුඩර් මේ සැහැඳි දෙකක් එකතු කරගත්තා. ටික එකතු කරලා ලුණු පොඩි ප්‍රමාණයක් ඇඟිලි තුඩු වලින් අර පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තා. එකතු කරගෙන මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕන. ඉස්සෙල්ලම මේ වල පොඩිවත් කැට නැති වෙන විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕන. මේ විදිහට මිශ්‍ර කරගෙන ඊළඟට තමයි අපි කිරි එකතු කරන්නේ. මෙතන මම කිරි මිලිලිටර් 500ක් ඒ කියන්නේ කප් දෙකක් වගේ එකතු කරා. මේ විදිහට කිරි ටික ටික එකතු කර කර හොඳට මිශ්‍ර කර ගන්න ඕන. මේ වගේ හොඳට මිශ්‍ර කරගමු. දැන් හරි. ඊළඟට අපි ලිපේ තියාගත්තා. මේ විදිහට ලිපේ තියාගෙන ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන මේ විදිහට හොඳට මිශ්‍ර කර කර විස්ක් එකෙන් හොඳට මිශ්‍ර කර කර මේ විදිහට පොඩි වෙලාවක් හැඳි ගන්න දෙන්නේ. විනාඩි 5කටත් අඩු කාලයක් මේ විදිහට ඉක්මනටම මේ වගේ විදිහට හැදුනම හරි. මේ බලන්න ගින්දර අනිවාර්යෙන් මධ්‍යම මට්ටමේ තියාගන්න. මේ ප්‍රමාණයට ආවම හරි. ඊළඟට ලිප් ඔෆ් කරගෙන වෙන්ලා තේ හැඳි එකක් එකතු කරගන්න. අපි පුඩින් එක දාගන්න මේ බෝල් එකට මේ ඔයිල් ටිකක් තවර ගත්තා. ඒකට ගොඩක් ලේසියෙන් ගලව ගන්න පුළුවන්. මේ විදිහට මම දැන් හදාගත්ත පුඩින් එක මේ බෝල් එකට දාගන්නවා. මේ විදිහට හරියට දාලා ඊළඟට මම මේක ෆ්‍රිජ් එකේ තියනවා. normal ෆ්‍රිජ් එකේ මේ මම එහෙම තියලා පැය 3කට වගේ පස්සේ මේ බලන්න හොඳට සෙට් වෙලා අපි ජෙලටින් මොනවද දැම්මේ නැහැ. හොඳට තියෙනවා. ඊළඟට අපිට ඔයාලට තියෙනවා නම් මිල්ක් චොක්ලට් එකක් ග්‍රේට් කරලා දාන්න. මම මෙතන චොක්ලට් ස්ප්‍රින්කල්ස් ටිකක් දැම්මා. ඔයාලගේ තියෙන ඕන දෙයක් උඩට දාලා ගාර්නිෂ් කරගන්න පුළුවන්. මිල්ක් චොක්ලට් එකක් හරි ග්‍රේට් කරලා දැම්මොත් ගොඩාක් රසයි. මේ විදිහට දැන් අපේ පුඩින් එක රෙඩි. අනිවාර්යෙන් කූල් එකට තියෙන කූල් එකට කන්න. ගොඩාක් රසයි. මගේ රසවත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්න. වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. අපි ෆැමිලි කුකින් ශ්‍රී ලංකා